ඉදිකිරීම් ශේෂත්‍රයේ දැවන්තයින් එකම වහලක් යටට හමු වුණු දවස් තුනක් තමයි අගෝස්තු 14 15 16 කියලා කියන්නේ. ඉතින් අපි අනිවාර්යෙන්ම අපිත් එක්ක අත්වල් බැඳගත්ත මේ සියලුම අයට ස්තුතිවන්ත විය යුතුයි. ඉතින් ඒ සඳහා වචනයක් අහනවා නම් අහන්න ඕනිම සහ පුද්ගලයෙක් තමයි මාත් එක්ක දැන් එකතුලා ඉන්නේ. ඒ ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ සභාපතිතුමන් වන මෙතුමන්. ඉතින් ඒ වගේ මම ඔබතුමන්ගෙන් අහන්න කැමතියි අපිත් එක්ක මේ අත්වල් බැඳගත්ත පිරිසට ඔබතුමන්ට කියන්න තියෙන මොන වගේ පණිවිඩයක්ද? 2026 ඉදිකිරීම් ප්‍රදර්ශනය මං හිතන්නේ අපි 23 වෙනි වරට මේ පැවැත්වුවේ. ඉදිකිරීම් කර්මාන්තය පසුගිය අතීතයත් එක්ක කතා කරද්දී අපිට 2022 කතා නොකරම බෑ. 2022 කියලා කියන්නේ මේ රටේ ආර්ථික අර්බුදයත් එක්ක මේ කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්විච්ච අවස්ථාවක්. අපිට 2023 වසංගතයේ 2022 ආර්ථික අර්බුදයෙන් පස්සේ අපිට අවුරුදු 3ක් මේ ප්‍රදර්ශනය ආරම්භ කරන්න බැරි වුණා. අපි 2023 ආරම්භ කරනකොට ඉතාම අවදානම් තත්ත්වයක ආරම්භ කරේ. මොකද ඉදිකිරීම් කර්මාන්තයත් එක්ක බැඳිච්ච ආයතන සේවා සපයන භාණ්ඩ සපයන මේ ආයතන සියල්ලම ඒ අර්බුදයට මුහුණ දීලා හිටියේ. එතකොට නමුත් 2023ත් අපිත් එක්ක වසර 23ක් පුරා එකතු වී වසර 22ක් එතකොට එකතු වෙච්ච 20ක් 21ක් එකතු වෙච්ච මේ සමාගම් සියල්ල අපිත් එක්ක එකතු වුණා. හැබැයි අපිට මෙච්චර ඉහළ මට්ටමකින් පවත්වන්න බැරි වුණත් අපි සතුටු වෙනවා 2026 අවුරුද්ද මං හිතන්නේ මේ ප්‍රදර්ශනීය සම්පූර්ණ අතුරු සිදුරු නැතුව මේ රටේ ඊටාම ගුණාත්මක භාණ්ඩ සේවා සපයන ආයතන අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ වගේම මේ රටට නව නිපැයුම් කරන නව නිර්මාණ කරන ආයතන අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මේ රටට විශාල යන්ත්‍රෝපකරණ ගේන ආයතන අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මම නම් වශයෙන් ස්තුති කරන්න යන්නේ නැහැ. නමුත් ඔවුන් සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. රටක ඉදිකිරීම් කර්මාන්තය කියලා කියන්නේ ඒ රටේ අවශ්‍යම නිවැරදි තැනක දිය යුතු කර්මාන්තයක්. මේ කර්මාන්තයේ ශක්තිමත් නැත්නම් රටක සංවර්ධනය කරන්න බෑ. ඒ නිසා මේ සංවර්ධන ක්‍රියාවලියේ නියමුවන් විදියට ඉදිකිරීම් කර්මාන්තකරුවන් සේවා සපයන් භාණ්ඩ සපයන් ඔක්කොම එකතැන් වෙච්ච මේ ප්‍රදර්ශනය සාර්ථක කරගන්න අත්වල් බැඳගත් ඔබ සියලු දෙනාටම මම ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංඝයේ සියලු සමාජිකයන් වෙනුවෙන් අපේ හදපුරු ස්තුතිය ඔවුන්ට පිද කරනවා මේ අවස්ථාවේදී. හොඳයි. ඉතින් ඒ විදිහට ස්තුතිවන්ත පණිවිඩ ඉදිරිපත් කරද්දී මතක් කරන අනිවාර්යයෙන්ම live 24 එක එකතු වෙලා ඉන්න අපි සූදානම් මේ වගේ ඔබට වැදගත් වෙන දේවල් නිරන්තරයෙන් ඔබත් එක්ක බෙදා හදා ගන්න.